5000 ගන්න මම අද කරන්න හදන්නේ චැලෙන්ජ් එකක්. අපි නූඩල්ස් දෙකක් හදාගත්තා. ඒක 2 ස්පයිසි නූඩල්ස් දෙකක්. මේකෙන් පස්සේ ඉස්පිරිතාලේ අතර වෙන්න වේවි කියලා අපි දන්නේ නැහැ. මේකෙන් දිනන කෙනාට මේක හම්බ වෙනවා. මම තමයි ඉස්පිරිතාලේ යනකොට මට සැරකන්න බෑ. අපි බලමු කවුද දිනන්නේ කියලා. ඇයි පටන් ගන්න කලින් වතුර මොකද? එහෙනම් පටන් ගන්න බෑ. හරිද? ඉන්න. තව අසාධාරණයක් කරලා තියෙනවා. මට කෝටු දෙක මෙයාට ගෑරුප්පුව. ඒකෙනුත් කවුද බලමුකෝ දිනන්නේ? එහෙනම් පටන් ගන්නවා. 1 2 3. මට තමයි අසාධාරණ වෙන්නේ. බඩු සුපිරි. මට අසාධාරණ වෙන්නේ කියලා නයි දන්නවද? ඒකට ගැරුප්පෙන් අල්ලගන්න පුළුවන් නම් මට මේක අල්ලන්න බෑ. ඔය නම වත් ගන්න එපා ඒක. මම නිදිකමඩ ගත්තේ මම. මුකියල් 5000ක් වෙනුවෙන් අද මම කොහොමද මේක ගොඩ දාගන්න. මට නම් බැරි. වැඩේ තියෙන්නේ අපි දෙන්නටම ගෑස් ටික මොනවා වෙයිද දන්නේ. කතා කරන්න හොඳ නැහැ කනකොට. හොඳයි හැබැයි. ඇත්තටම රහයි ඒක සැරයි. සැර වුණාට රහයි. යාළුවට කන්න බැල් තරම් සරන්නේ. ඒ උනාට ඒක සැරෙන්නේ බඩත් එක දානවා. උගුරෙන් පාදට ගියාට පස්සේ. වතුර බොන්නොත් නෑනේ. ඔයත් බි. එහෙන් අපේ පූස් තඩියත් ඇවිදින් අද. ඔබ චැලෙන්ජ් එක දිනනවා දිප්පිමා. දිව දනවා වතුර බීලා අපරාධ කියලා හිතනවා. පොඩ්ඩක් ඉන්නකෝ. අනේ පොඩ්ඩක් ඉන්න. එදා වතුර බීපුවම කන්න බෑ. ගිය සැරේ මං වෙනුවෙන් මට බලු වැඩින කරේ. අපෝ පොඩ්ඩක් ඉන්න. උනාට බය රහයි ඈ. එතනම රහයි. මං කිටිව දාලා ඉන්නද? මගේ නූලස් එක ගල් වෙලා ඒක හන්ද ස්ටික් දෙකට එන්නේ. මෙයාට සාධාරණයි. හරි දැන් මම වල ගෑරුප්පු දෙන්න. මෙයා කන්නේ ගෑරුප්පු. අරු පේනවා. දන්නා හිමීට දාඩියකුත් දාගෙන ඉන්නේ. කරකිල්ලත් එක්ක. මට මේ කෝටු දෙක අල්ල ගන්න බැරි කේස් එකක් තමයි තියෙන්නේ. මේක බොන්න බැයිද? එතකොට වැඩක් නැහැ. ලොකු තරක් නැහැ. මගේ පුස්තරියත් ඇවිල්ලා මේ ඉන්නේ මගේ රෝස් මල. ඔයා බහින්න අතර.
එන්නේ නමාරු. කටට වැඩිය දන්නේ උගුර. බඩ දාගෙන ඉන්න. අම්මා. මේක බොන්න බැයිද? පොඩි. ඉක්මනට කණ එක නම් දිනන්නේ. මට මේකෙන් කන්න බෑ. අසාධාරණයි. පොඩ හිමිට කන්නකෝ. අම්මා. අනිවාර්යෙන් මම පැය දෙනවා. පොඩ ඉන්න. මට මේකෙන් අන්තිමට ගන්න බෑ. ඔයා කොහොමද කෑවේ? කෑවා. පොඩ්ඩක් ඉන්නකෝ. මට මේ අන්තිම ටික මම මේක කොහොමද අතින් කන්නද කමක් නැද්ද? ඈ? බෑ. කන්න බෑනේ ඉතින් මේ ටික අන්තිම ටික. කොහොමද කන්නේ? මම දිනුවා. හරිය. මම දිනුවා. උපිය. මම කන්න බැයිද? උපිය. මට මම බැලුවා. උපිය ආයිලන්ද බා. ඔකේ දෙපැත්තේ මල්ලේ. මෙහෙම බෑ. ඊළඟ කරේ මම. උපිය. මේ පයිකල බලන්න උපිය. මේක මොකද ෆොටෝ එකක් දාන්න ඕනේ. තම්බ්නේල් එක. ගොඩක් අයනම් කාලේ තියෙ. එනට අපිට ඉස්සලම ගාවේ. ඔන්න. තෝඩි පැත්තේ කාලේ නැතුව කන්න. කටට වගේ දාන්න තෝඩි. නයිගොත් කෑවා. ගෑස්ටික් දෙපිටින් ගාවල කාලේ තියෙනවා. මම ඇත්තටම බිම තාවියන්න. දැන් ඉතින් තරගුණාට පස්සේ තමයි කියන්නේ හැමෝම. තාගයක් නැහැ. මොකද දෙදා හොය තමයි දෙදා පස්සේ මට. ඒ වයින් හදේ තමයි. හයි. දැන් බලන්න කවුද හොඳටම කාලේ ඉන්නේ. හොඳටම කාලේ තියෙන කියන්නේ මට මේක කන්න බෑ. එතකොට නෑ නෑ හොඳටම මෙහෙම හොඳටම කාලේ. මම කොටි කොටි. සත්තම. මම පස්සේ සැරේ නෑ. වෙති. හයි. හයි. මේ දැන්නේ හැරෙන්නේ. හයි. හයි. මේ දැන් හැරෙන්නේ. අප්පා. මොකද? මෙයා තමයි අපේ සෝස් මග. මෙයාගේ අපේ පස්සෙන් තමයි ඉන්නේ. දැන් මෙයා පොළ පොළ දානවා. හරි. මෙයා අපේ බබා. මේ දැන් හරයි. ඇත්තටම කියන්න ඕනේ try කරලා බලන්න. සරයි. හැබැයි කන වෙලාවේ සරයි, ගිහින් වතුර නම් බොන්න එපා. වතුර බීවා සර වැඩි වෙනවා. උගල කොහෙද දෙක්ක දෙනවා. ඒක බොනවා ඒක කනවා. මේ වගේ කුත් එතන තියාගන්න මොකද ගෑස් ටික නා ටිකක් හරි අඩු වෙනවා. නැත්නම් නේද බෑ. කනකොට මෙච්චර අමාරු නෑ කෑවට පස්සේ තමයි. පොල්පටියම දන්නේ. හරි බලන්න. මේක ඇත්තම අපි නිමකට පස්සේ කන්න ගත්තේ. රස්න පිට ගන්න මෙහෙම කන්න දෙන්නේ නෑ. මොකද ගිය පාර අපි වීඩියෝ එකක් දැම්මා. ඒක නම් ඒක මට අසාධාරණ වුණේ ගිනි ගිනි ගද්දි මට කන්න. ලංකාවේ නූලස් එක. මේක නම් මේ කොරියන් නූලස් එක. මම වලට තම්මේල් එකට දාන්නම්. සෝරි තම්මේල් එක නෙමෙයි. තම්මේල් එකට තමයි. දාන්න ඒක ෆොටෝ එක. ඇත්තටම රහයි. 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 සරයි. හදන්න පිළිය. මම බයිට් එක ගන්න මම. ඉතින් මට කියන්න ඕනේ මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට කියන්නේ YouTube channel එක subscribe කරන්න. subscribe කරන්න, share කරන්න, comment කරන්න, like කරන්න, අඩුපාඩු ඇති. මොකද අපි vlogs කරන්න දන්න කට්ටිය නෙවෙයිනේ. ඒක නිසා ඉස්සරහට මීට වැඩි ලස්සන වීඩියෝ අරන් එනකල් අද දවසට
yes මේක වෙතරින් නතර කරනවා. bye බයි.